රාජ්‍ය පාලනය යුක්තිය සහ මහජන ආරක්ෂාව සම්බන්ධ ආංශික අධීක්ෂණ කාර්යක සභාවද රැස් වුණා. ඇත්තටම දැන් මේ වෙද්දී සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා විෂ වර්ග අබින් සහ අන්තරායක ඖෂධ වර්ග පිළිබඳ පනත සහ අධිකරණ සංවිධාන පනත කියන පනත් දෙකට සංශෝධන දෙකක් ගෙනීම සඳහා අනුමැතිය අද කමිටුවේදී හිමි වුණා. මේ සංශෝධන ගෙනෙන්නේ ඇත්තටම ලංකාවේ දැනට තිබෙන නීතිය තුල ලංකාවේ භූමියේ සහ ලංකාවට අයත් මුහුදු සීමාවේ අත්අඩංගුවට ගන්නා හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතිය බලපැවැත්වුණත් ලංකාවේ මුහුදු සීමාවෙන් එහා ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිදු කරන අත්අඩංගුවට ගැනීම වලට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් ගැටලුකාරී තත්වයන් සහ නීතියේ අඩුපාඩු තියෙනවා. මොකද අපි දන්නවා මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාර මේ මට්ටමට වර්ධනය වුණේ පහුගිය ආසන්න කාලය තුල. එතකොට ඒ නිසා ඒව සම්බන්ධ නීතිවලත් සංශෝධනයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ අනුව තමයි විෂ වර්ග අබින් සහ අන්තරාදායක ඖෂධ වර්ග පනත ඒ වගේම අනික් පැත්තෙන් අධිකරණ සංවිධාන පනත මේ පනත් දෙකට සංශෝධන දෙකක් ගෙන ඉන්නේ ජාත්‍යන්තර මුහුදු සීමාවේදීත් අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය සහ ජාවාරම්කරුවන් ළඟ තබා ගන්නන් සම්බන්ධයෙන් නිවැරදිව නීතියේ දැලෙන් රිංගා යන්න බැරි වෙන්න අදාළ නීති කෙටුම්පත් සංශෝධනයක් තමයි මේ හරහා සිද්ධ වෙන්නේ. ඉතින් මේ සඳහා අපි අවස්ථා දෙකකදී මේ ආංශික අධීක්ෂණ කාර්යක සභාව රැස් වුණා. යම් සංශෝධන කීපයක් ඉදිරිපත් කරා මේක වඩාත් සාර්ථකව සිද්ධ කරගන්න. ඒවා මේකට ඇතුළත් වෙලා තියෙනවා. හැකියක්මනින් පාර්ලිමේන්තුවට මේක ඉදිරිපත් කරලා මේ පනත සම්මත කරගන්න කටයුතු කරමින් යනවා. විශේෂයෙන්ම රටමෙකට ඉවත් වෙනු මේ විෂ මත්ද්‍රව්‍ය වලට එරෙහි විශාල සටනක් නැත්නම් විශාල මැදිහත් වීමක් කරමින් තියෙන වෙලාවක රටේ විෂ මත්ද්‍රව්‍ය ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන වෙලාවක අපේ දරු පරපුර මේකේ ගොදුරක් බවට පත් කරගන්න තැනට පහුගිය දශකයක් හමාරක් තිස්සේ පත් කරලා තිබුණු තත්වයක් තුල මේ පනත් කෙටුම්පත් ඒ කියන්නේ අත්අඩංගුවට ගැනීම වැටලීම් ඒ දේවල් වලට මැදිහත් වීම රාජ්‍ය විශේෂ මැදිහත් වීම වගේම අනෙක් පැත්තෙන් මේවට අදාළ සියලු මේ දැල් වහලා මේ සියලු රිංගා යන්න පුළුවන් හිල් වහන සංශෝධන අවශ්‍යයි. එතකොට ඒව තමයි මේකෙන් ගෙනෙන්නේ. එතකොට ඒ අනුව මේකෙදී ජාත්‍යන්තර මුහුදු සීමාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නන්ට මේ වෙනකන් තිබුණු යම් මොනවා හරි නීතිය රිංගන තිබුණු සියලු ඉඩ මේ පනත් කෙටුම්පත් සංශෝධන හරහා වසා දමන්න හවුසි කරන්න සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද දවසේ මේ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ අනුමත කෙරෙනු මේ පනත් කෙටුම්පත අපි හිතනවා මේ සංශෝධනයන් ඉතාම වැදගත් වෙයි කියලා රටේ ඉදිරි මත්ද්‍රව්‍ය මැඩලීමේ ක්‍රියාවලියට.